ඔයාට හිතා ගන්නවත් බැරි තරම් රසට ගස් ලැබු ව්‍යංජනයක් උයාගන්නේ කොහොමද කියලායි මම මේ ඔයාට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයා මීට කලින් ගස් ලැබු උයලා නැත්නම් මේ විදිහට උයලා රස බලන්න හරිම රසයි. ඒ වගේම හරිම ගුණදායකයි. එහෙනම් අපි බලමු මේ ගස් ලැබු ව්‍යංජනය හදාගන්නේ කොහොමද කියලා. රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් එකක් විදිහටත් මම සඳහන් කරලා තියෙනවා. හොඳට පැවුණු ගස් ලැබු ගෙඩියකින් භාගයක් පොතු ඇරලා මේ වගේ කැට කපාගෙන අරන් තියෙනවා. මේ ව්‍යංජනයේ රසට මේන්න නම් මේ වගේ හොඳට පැවුණු ගස් ලැබු ගෙඩියක් හොයාගන්න. මේ පාට තිබුණට මේ ගෙඩිය ඉදිලා නැහැ. හොඳට පැහිලා තියෙන්නේ. මේ බලන්නකෝ. මේ විදිහට ටිකක් ලොකුවට කෑලි කපා ගන්න. මුලින්ම ලුණු, සුදු ලුණු, ඒ වගේම අමු මිරිස් ටිකක් එකතු කර ගන්නවා. කරපිංච කොළ ටිකක්. මේ ව්‍යංජනය ඔයාට ඕන නම් මුලින් ටෙම්පරාදු කරලා තෙලෙන් තැඹුණාට පස්සේ මිටිකිරි දාලා උයා ගන්නත් පුළුවන්. ඉතින් හැම දෙයකම තෙල් දාන්නේ නැතුව අපිට මේ විදිහටත් රසට උයා ගන්න පුළුවන්. මම කහ කුඩු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අමුතුණු පහ කුඩු, උළුහාල්, මිරිස් කුඩු, ලුණු, ගොරක කෑල්ලක් මම පුංචිවට කපලා අරගෙන තියෙනවා. ගොරක වෙනුවට ඔයාට සීම්ල එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම දිය කිරි ටිකක් එකතු කර ගන්නවා. මේ ගස් ලැබු ටික තැම්බෙන ගානට වගේ දිය කිරි එකතු කර ගන්න. ගොඩාක් ඕනේ නැහැ. ඉක්මනට ගස් ලැබු තැම්බෙනවා. තැම්බෙනකන් ලිපේ තියාගමු. ඔන්න ගස් ලැබු ව්‍යංජනය හොඳට තැම්බිලා ඒ වගේම දිය කිරි ටික හිඳිලා තියෙනවා. දැන් මම උකු මිටි කිරි ටිකක් එකතු කර ගන්නවා. ඔන්න මිටි කිරි ටිකත් හොඳට පැහැෙනවා. ඉතින් මේ වෙලාවට ලුණු ඇඹුල් බලලා මදි නම් එකතු කරගන්න. මම ලිප ඕෆ් කරනවා. ඊට පස්සේ මම අබ ටිකක් පුපුරවලා එකතු කරනවා. මම මේ අබ ටික එකතු කරන්නේ නිකම්ම කබලේ බෙදලා කුඩු කරලා. ඔයා කැමති නම් තෙල් අබ ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ තෙල් ටිකක් රත් වෙන්න තියලා තෙල් එක රත් වෙද්දි අබ ටිකක් එකතු කරන්න. අබ ටික හොඳට පුපුරද්දි රතු ලුණු ගෙඩියක් දෙකක් වගේ එකතු කරලා කරපිංච කොළ දෙක තුනක් එකතු කරලා ඒ ටික ඒ ටෙම්පරාදුව මේ ගස් ලැබු එකට එකතු කරගන්න. ඔන්න අපේ ගස් ලැබු ව්‍යංජනය හදාගෙන ඉවරයි. මේක ගොඩාක් රසයි. ඉතින් ඔයත් මේ විදිහට හදලා රස බලන්න. එහෙමනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.